URTS YouTube channel එක ගැන තවත් වීඩියෝ එකකට ඔයාලා හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ මම ලංකාවේ ඔන්ලයින් shopping website එකෙන් ගෙන්නපු මෙන්න මේ flexible keyboard එකේ unboxing සහ review වීඩියෝ එක. එහෙනම් channel එක subscribe කරලා වීඩියෝ එක like එකක් දාන්න. අපි යමු වීඩියෝ එකට. හරි. ඉතින් අපිට මෙන්න මේ වගේ පාර්සල් එකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් අපි මේක මෙන්න මේ විදිහට මේක වටේ තියෙන ඉටි කවරේ අයින් කරගෙන බලමු. හරි අපි ඉටිකවරේ අයින් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් අපේ කීබෝඩ් එකේ ඒවල තියෙන පැකේජ් එක. ඉතින් මේක පොඩ්ඩක් ප්ලාස්ටික් වගේ ඒ වගේ හදපු පොඩි සිලින්ඩර් එකක් වගේ එක ඒවල තියෙන්නේ දෙපැත්තේ සෙලෝ ටේප් ගහලා පියන් දෙකක් වහලා. ඉතින් ඔයාලට පේනවා පොඩ්ඩක් මේ පැකේජ් එක තැල්ලා තියෙනවා. ඒක ඉතින් ඒ ඩිලිවරි කම්පැනි වලින් එනකොට ඔයාලා දන්නවා පොඩ්ඩක් පැකේජ් වලට මේ වගේ වෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඉතින් මේක ෆ්ලෙක්සිබල් කීබෝඩ් එක නිසා එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ මෙහෙම තැල්ලා තිබ්බට. අපි දැන් මේක ඕපන් කරගෙන බලමු. හරි ඕපන් කරගත්ත පස්සේ ඉස්සරම අපිට මෙන්න මේ වගේ බිල් එක බලා ගන්න පුළුවන්. අපි මේක ගත්ත කියලා තමයි මෙයාලා මේ බිල් එවලා තියෙන්නේ. මේකේ මාස 6ක වොරන්ටි එකකුත් තියෙනවා. ඒකත් එක්ක තමයි මේ බිල් එක මෙහෙම තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ අපිට කීබෝඩ් එක එළියට ගන්න පුළුවන්. ඉතින් මේක නවලා දාලා තමයි එවලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක ෆ්ලෙක්සිබල් කීබෝඩ් එකක්. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ මේකේ පොඩි යූසර් මැනුවල් එකක් බලා ගන්න පුළුවන්. මේක තියෙන්නේ මේක කොහොමද හරියට නඩත්තු කරන්නේ සහ මේක හොදනවා නම් හොදන්නේ කොහොමද මේක නමන්න පුළුවන් කොයි විදිහටද ඒ වගේ දේවල් තමයි මේකේ කියලා තියෙන්නේ. හරි අපි ඒක පැත්තකින් තියමු. අපි දැන් බලමු මෙන්න මෙහෙම අපිට කීබෝඩ් එක දැන් අපිට බලා ගන්න පුළුවන්. කීබෝඩ් එක ගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මේක ෆුල් කීබෝඩ් එකක් කියලා. මම ඕඩර් කරේ ෆුල් කීබෝඩ් එකක්. ඉතින් මේකේ කීස් ඔක්කොම තියෙනවා. අමතරව තව වේක් අප් කී එකක්, ස්ලීප් කී එකක්, පවර් කී එකක් තියෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ කෙලවරෙන් බලා ගන්න පුළුවන් ඉන්ඩිකේටර් ලයිට් 3. ඉතින් ওই විදිහට තමයි අපිට මේ ෆ්ලෙක්සිබල් කීබෝඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක නමන්න පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මේක රබර් වගේ දෙයකින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ තමයි අපිට මේකේ අන්බොක්සිං එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඊළඟට මම කියන්නම් මම මේක කොහෙන්ද මිලදී ගත්තේ කියලා. ඉතින් මම මේක මිලදී ගත්තේ sense.lk වෙබ්සයිට් එකෙන්. ඉතින් ඔයාලා දන්නවා ලංකාවේ තියෙන හොඳ වෙබ්සයිට් එක තමයි sense.lk කියන්නේ. මේකෙන් අපිට කම්පියුටර් පාර්ට්ස් ඒ වගේම printer වල ටෝනර්ස්, කම්පියුටර්ස් ඒ වගේ ඕනි දෙයක් සාමාන්‍යයෙන් හොඳ බ්‍රෑන්ඩ් වල දේවල් මේකෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් මම මේකේ කීබෝඩ් යටතේ මෙන්න මේ තියෙන ෆ්ලෙක්සිබල් කීබෝඩ් එක තමයි buy කරලා තියෙන්නේ. මේක ෆුල් වර්ෂන් එක, ඒ කියන්නේ මේක ෆුල් කීබෝඩ් එක, ඒ වගේම මේකේ half කීබෝඩ් එකක් තියෙනවා. ඔයාලට ඕන එකක් එතනින් මිලදී ගන්න පුළුවන්. ඉතින් මම මේ sense.lk එකකින් ඕඩර් එකක් දාන හැටි ඔයාලට වෙනත් වීඩියෝ එකකින් අරන් එන්නම් මේක account එකක් හදලා කොහොමද මේකෙන් ඕඩර් එකක් දාන්න කියලා. හරි වීඩියෝ එක අවසන් කරන්න කලින් මම ඔයාලට කෙටියෙන් කියන්නම් මේ කීබෝඩ් එකේ සුදුසු කොයි වගේ කට්ටියටද මේක කොච්චර කාලයක් පවතිනවද කියන එක. ඉතින් මේක මගේ දෙවෙනි කීබෝඩ් එක. මම පළවෙනි කීබෝඩ් එක කරන් දැන් අවුරුදු 6ක් විතර වෙනවා. ඉතින් කීබෝඩ් එක අවුරුදු 6ක් කිසිම ප්‍රශ්න නැතුව පාවිච්චි කරා. මම ඒක පාවිච්චි කරපුවට කිව්වොත් මම හැමදාම ගොඩක් ලොකු ටයිපින් වැඩවලට භාවිතා කරන්නේ නැහැ. මම සාමාන්‍ය කීබෝඩ් එකක් පාවිච්චි කරන ප්‍රමාණයට තමයි මේ කීබෝඩ් එක පාවිච්චි කරේ. ටයිපින් වැඩවලටම පාවිච්චි කරා නම් ඔයාලා දන්නවා මේ වගේ කීස් ප්‍රෙස් කරන්න පුළුවන් වාර ගණනක් තියෙනවා. ඒක ඉවරුනහම කීබෝඩ් එකේ ඊට පස්සේ කීස් වැඩ කරන්නේ නැතුව යනවා. මටත් ඒ වගේ තමයි උනේ. ඒ වාර ගාන ඉවරලා අන්තිමට මගේ කී එකින් එක වැඩ කරන්නේ නැතුව ගියා. එහෙම තමයි. සාමාන්‍යයෙන්
ඇවරේජ් ගත්තොත් සාමාන්‍යයෙන් පාවිච්චි කරන එක්කෙනෙකුට මේ කීබෝඩ් එක අවුරුදු 5ක් 4ක් විතර කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩ ටයිපින් කරන කට්ටියටත් සමහරට මේ කීබෝඩ් එක අපහසු වෙන්න පුළුවන්. මොකද මේක පැතලි මේසයක් උඩ තියපුවාම ඒ මේසේ විදිහටමයි තියෙන්නේ. ඒතරට පොඩ්ඩක් කීබෝඩ් එකේ ඇන්ගල් එකක් නැති නිසා සමහරට ටයිප් කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ වුණාට සමහරට පුරුදු වුණොත් ඒක හරියන්නත් පුළුවන්. ඉතින් ඔන්න ওই දේවල් ටික තමයි මට මේ කීබෝඩ් එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් මේ වගේ තවත් අන්බොක්සින් වීඩියෝ shopping deals ගැන වීඩියෝ ඉස්සරහට අරන් එනවා මම මගේ YouTube channel එකේ. ඉතින් ඔයාලා your choice YouTube channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. ඒතර අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.